කණ්ඩායම් අපි විද්‍යාලයේ අපි අපේ ගෞරවය පිරිනමනවා. පොලිසිය කියන්නේ මහ ජනතාවගේ මිත්‍රයා. මේ වෙලාවේ අති විශාල පොලිස් බලඇණියක් මේ උත්සවයේ පවත්වන්නට වාහන හසුරුවමින් ජනතාව අතර කටයුතු කරන අපේ ඔවුන්ගේ මෙහෙවර අගය කරන අපේ මෙහෙවරට ගරු කරනවා. මතක තබා ගත යුතුයි පොලිසිය මහ ජනතාවගේ මිත්‍රය කියන එක. පොලිසිය විරුද්ධ වෙන්නේ වැරදි කරන අයට පමණයි. සාමකාමී සමාජයක් පවත්වන්නට ඔවුන් පුළුල් මෙහෙවරක් ඉටු කරනවා. අපි දේශ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියතුමා ඇතුළු දෙහිදෙණිය මහතා ඇතුළු සියලුන්ට අපේ ගෞරවය පිරිනමන මේ ප්‍රයත්නයට දක්වන ප්‍රසාදය වෙනුවෙන් සුන්දර දර්ශනයක් හස්තියෙක් ඉදිරියට පැමිණෙන්නේ අමාකාරයක චලනයක් ඇති කරමින් ඊට පෙර ආතුව යමක් කිව යුතුයි මේ රංගනය පිළිබඳව. ඔව් මේ පන්දම් නර්තනය කියලා සඳහන් කරා තියෙන්නේ කරුණාදාස ඔලබඩුව මහත්මයා හොරණ ඔලබඩුව ප්‍රදේශය ඇත්තටම මේ පහතරට නර්තනයේ සුවිශේෂී දස්කම් ඇති ශිල්පීන් රාශියක් බිහි කරපු ප්‍රදේශයක්. ඔලබඩුව කරුණාදාස මහත්මයාගේ ශිෂ්‍යයනු මේ ඉදිරිපත් කරන්නේ. ඔලබඩුව ගැන කතා කරනකොට ශාන්ති කර්ම පමණක් නොව කෝලම් මඩු කෝලම් මඩු ඇත්තටම පරම්පරා රාශියක් ඔලබොඩුවේ තිබිලා තිබෙනවා. මේ කෙසේ වෙතත් ඒ පරම්පරාවෙන් පැවතෙන කරුණාදාස ඔලබොඩුව මහතාගේ ශිෂ්‍යයන් ඉතාමත් අලංකාර විදියට මේ බඹරවලල්ල මාලක්කම සහිත බඹරවලල්ල පිනුම් සහිතව මේ නර්තනය ඉදිරිපත් කරනු ලැබුවා. කියන්න පුළුවන් කාරණයක් තමයි අපේ රටට ආවේනික නැටුම් සම්ප්‍රදායන් සියල්ලම වගේ ස්පර්ශ කරමින් පෙරහැර සැලසුම් කළා තිබෙනවා. පෙරහැර සැලසුම් වල කෝලම් කියනකොට අපිට මිරිස්සේ අම්බලන්ගොඩ කෝලම් ගැන මතකයට එනවා. අපේ තියෙන පරම්පරාවල් පිළිබඳව. මේ සෑම දෙයක්ම ස්පර්ශ කරමින් පෙරහැර සමලංකృత කරන්න දරා තිබෙන උත්සාහය බෙදෙන තවත් හස්තියෙක් අපි අද